ඔන්න එහෙනම් වෙලට ගිහින් ක්‍රිකට් ගහපු කාලෙත් ඉවරයි. අලුතෙන්ම ලංකාවේ හදලා තියෙන අලුත්ම ක්‍රිකට් ගේම් එක දැක්කනම් ඔයා පිස්සු වැටෙනවා. වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න වීඩියෝ ස්කිප් කරන්න එපා. අපි යමු මොකක්ද ඒ ගේම් එක කියලා බලන්න. ඔයාලගේ Play Store එකේ ගිහිල්ලා සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ගේම් කියලා. ඉතින් මෙන්න මේ වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගේම් කියලා ගහපුවම ගේම් ගොඩාක් එනවා. ඉතින් අද මම රිවිව් කරන්න ගෙනලා තියෙන්නේ මෙන්න මේ ගේම් එක. මෙන්න මේ ගේම් එක ඕගොල්ලොන්ට අලුතෙන්ම ආපු ගේම් එකක්. මේක මේ සිංහලින්ම තමයි ඔක්කොම දාන්නේ. කොළඹ දඹුල්ල මානුවර කියන ක්‍රීඩා පිටිවල ඕගොල්ලොන්ට සෙල්ලම් කරන්න පුළුවන්. වර්ල්ඩ් කප් ගහන්න ඒ වගේ ඕගොල්ලොන්ගේ කැමති නමක් දාගෙන ඕගොල්ලොන්ට සෙල්ලම් කරන්න පුළුවන්. මේක ගත්තොත් MB 102ක් වගේ වෙනවා ගේම් එක. ඊට පස්සේ රිවියුස් තියෙනවා 3.9ක් තියෙනවා. රේට් එක 3+ තියෙනවා. ඉතින් ඕක තමා මේ ගේම් එකේ පිටින් බලපම විස්තරය. අපි ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ ගේම් එකේ තත්ත්වය කියලා. හරි ඉතින් මම මේ විදිහට ගේම් එක ඉන්ස්ටෝල් කරනවා. ඉතින් කලින් මතක් කරන්න ඕන ඕගොල්ලොන්ට අපේ channel එකේ ඕගොල්ලෝ වීඩියෝස් බලනවා ඒ වුණාට අපේ channel එක subscribe කරන්නේ නැහැ. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝස් වලට views ටිකක් එන්න එක අඩු වෙලා තියෙනවා. ඉතින් views එන්න අඩු වෙලා තියෙන්නේ මගේ වීඩියෝස් වල මොකක් හරි වැරද්දද කියලා මට ඒක හරියටම කියන්න බෑ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක වලට දකින්නවනම් ඉතින් මේ වීඩියෝ එක share කරලා support එකක් දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එකට comment එකක් දාන්න වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා. ඉතින් මේක 105ක් වෙනවා. ඉතින් අපි තව චුට්ටකින් බලමු මේක කොහොමද කියලා. ඉතින් අපි ගේම් එක ඉන්ස්ටෝල් කරගත්තා. අපි දැන් ප්ලේ දීලා මේ ගේම් එක ඇතුළට යමු. මෙන්න මේ විදිහට ගේම් එක ඇතුලේ මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ විස්තරයක් කරනවා. මේක ඕකේ දෙන්න. මේක ඕකේ දුන්නාට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන්නේ thank you for you download කියලා තියෙන්නේ. අපි download කරලා ස්තුතියි කියලා තියෙන්නේ. ඉතින් මේක ඕකේ දුන්නාට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේකත් ඕකේ දෙන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ page එක load වෙනවා. ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙනවා. page එක load වුණාට පස්සේ quick play match super over super chance world cup කියලා ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ කැමති එකක් දාලා සෙල්ලම් ගන්න පුළුවන්. මම world cup කියන සෙලෙක්ට් කරලා overs ගන්න දාන්න තියෙනවා. overs 20 overs 30 overs 50 වගේ overs 20 මම දාලා අතුරට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඕගොල්ලොන්ගේ කැමතිම රට තෝරන්න තියෙනවා. ඉතින් මම ශ්‍රී ලංකා කියන එක තෝරන්න ලෑස්ති. හරි ඉතින් මම ශ්‍රී ලංකා තෝරගාවට පස්සේ ශ්‍රී ලංකා එක්ක තව කොයි රටකද සෙල්ලම් ගන්න කියලා දාන්න තියෙන්නේ. ඉතින් මේකේ yes කියන එක දුන්නාට පස්සේ මේක ඇතුළට get more මේකේ ටිකට්ස් වගේක් ඕනේ. ඉතින් මේ ටිකට්ස් ටික මට කම්ප්ලීට් කරගන්න බෑ. ටිකට්ස් 10ක් ඕනේ. ටිකට් 10යි coin 250ක් ඕනේ. ඉතින් ඒ ටික කම්ප්ලීට් වුනේ නැත්නම් ඕගොල්ලෝට මේක සෙල්ලම් ගන්න බෑ. මම try කළා. ඉතින් මේක සෙල්ලම් කරන්න බෑ. ඉතින් මම වෙන මැච් එකකට යන්න පොඩි try එකක් දුන්නා. ඒත් මට මේක සෙල්ලම් කරන්න මිතුනෙන්ද මම පුළුවන් තරම් try එක දුන්නා කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම බැලුවා කොහොමත් මේක හදාගන්න බෑ. coin 250ක ඕගොල්ලෝ සෙල්ලම් කරලා එකතු කරගන්න ඕනේ. නැත්තම් කොහොමත් ඕගොල්ලොන්ට මේක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මම coin එකතු කරන්න බලද්දි ඒක එකතු කරන්න බැරි වුණා. ඉතින් මම ඊට පස්සේ quick play match එකක් සෙල්ලම් කරන්නම් කියලා හිතාගෙන ඉඳලා ආයෙත් පොඩ්ඩක් try කරලා බලන්න ඕන කියලා ගියා. ඉතින් ඒක මට try කරලා බැරි වුණා. ඉතින් මම ඒක try කරලා බැරි වුණා. ඕගොල්ලොන්ට වීඩියෝස් එක ගේන්නත් ඕන හින්දා quick play match එකක් සෙල්ලම් කරන්නම් කියලා හිතාගත්තා. ඉතින් ඒක සෙල්ලම් කරන්නට overs 10ක එකක් දාලා ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි සෙල්ලම් ගන්න අදහසක් තිබ්බා. ඉතින් මං ඉන්දියාවත් එක්ක සෙල්ලම් ගන්න ඉතින් මට ගොඩක් ආසාවක් තියෙනවා ඉන්දියාවට ෆෝන් එකකින් හරි ගහන්න. ඕගොල්ලන්ට තේරෙනවා ඉතින්. හරි ඉතින් මේක විදියට කැරක්ටර්ස්ලා බලා ගන්න පුළුවන් වෙනවා. මට හිතන විදිහට මෙතන ලසිත් මාලිංගත් ඉන්නවද කොහෙද? අවුලක් නැහැ මේ ඇත්තම් ෆීලින් එකක් ගන්න පුළුවන්. මම වෙන ක්‍රිකට් ගේම් සෙල්ලම් කරලා තිනවා. ඒත් මේ වගේ ෆීලින් එකක් ඔයගොල්ලන්ටත් ගන්න ඕන නම් මේක සෙල්ලම් කරලා බලන්න ඕන. කලම පිටිනේ තමයි ගන්න තියෙන්නේ. මේක උඩට ඇද්දාන් පස්සේ ටොස් එක වටනවා. හරිද? මේක උඩට අදින් තියෙන්නේ. හරි ඊට පස්සේ හෙඩ්ද ටේල්ස්ද කියලා තෝරන්න. මම හෙඩ්ස් තෝරාවට පස්සේ
මට සිරි මට කෙලින්ම බැට්ද බෝල්ද මම තෝරගන්නේ මොකද්ද කියලා ඉස්සරහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට ටැප් එකක් දෙන්න ඉන්දියාවට තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට බෝලේ මෙන්න මෙහෙම දැම්මට පස්සේ ඔන්න ඔහම ශ්‍රී ලංකාවට තියෙන්නේ කොහමද ඒක. ඔන්න කෙලින්ම 4යි ගහ බෝල්ටම 4යි. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම ඇදලි වෙලා ඕගොල්ලන්ට මේ ලොෆ්ට් කියන එක දාලා ඔන්න ඔහම ශ්‍රී ලංකාවට දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකාව ඔන්න ඔහම තරයි මු හොඳට ශ්‍රී ලංකාවට නැබැයි අවුලක් නැහැ. ඉතින් කොහොමද ගේම් ඕගොල්ලන්ට ග්‍රැෆික් ක්වොලිටි එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම වීඩියෝ එක දාන්න දෙනවා ඕගොල්ලන්ට ග්‍රැෆික් ක්වොලිටි එකම සුපිරියටම තියෙනවා. ලංකාවේ අලුත් ගේම් එකක් ඉඳලා අවුලකුත් නැහැ. ඉතින් මම කලින් වීඩියෝස් වගේකුත් දැම්මම වෙන්න ඕනේ. ඕගොල්ලන්ට මේකේ ගේම් ප්ලේ වීඩියෝ නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් රටවල් එක සෙල්ලම් කරන වීඩියෝස් මේකට අප්ලෝඩ් කරනවා ලයිව්ම. ඔන්න ඔහම ඇදලා ඔන්න ඔහම සෙල්ලම් ගන්න දෙන්නේ. දැක්කනේ ඒකත් දුව ගන්න බැරි වුණා. ඒකත් සෙල්ලම් කරන්න බැරි වුණා. මේක සෙල්ලම් කරන්න පොඩ්ඩක් අමාරුයි අර මේ තේරෙන්නේ නැහැ නේ පළවෙනි පාරනේ සෙල්ලම් කරන්නේ මම. ඒ වුණාට ඉන්දියාවත් එක්ක පොඩ්ඩක් ගහන්න අමාරුයි. මම try කරලා බැලුවා වෙනවා. දැන් තරගති 4ක් ගත්තා. මුල් ලකුණු 11යි. ඉතින් ඊට පස්සේ දැන් ඕන් අයත් ඔය වගේනවා. ඒ ඔන්න ඔහම දාලි වෙන්න. ඔන්න ඔහම සෙල්ලම් කරලා කැමති ඔය වටේ ටීම් එක ඉන්න පැත්ත බලන්න ඕනේ. අන්න විකට් එකක් දෙවි යනවා. ඔන්න ඔය වෙලාවට ඉතින් මට ගේම් එක එපා වෙනවා විකට් එක. ඔය මේ ඕගොල්ලොන්ට තියෙනවා මේ අවසන් බෝලට නැවත බෝන දෙන්න කියලා ඇඩ් එකක් ප්ලේ කරන්න මේ දකුණු පැත්තෙන් ඒක දුන්නාන් පස්සේ තව බෝලයක් ඕගොල්ලෝ try එකක් දෙන්න පුළුවන්. ඉතින් මම try කරන්නේ නැහැ ඒක. 11යි විකට් එකයි. මේ විදිහට මං අවුට් වෙනවා. 11 ලකුණු එක. හරි ඕන්න ඔබ සෙල්ලම් කරා. ඉතින් ආම්මට සිරි ඒ බෝල්ලත් අවුට් වුණා. ඉතින් වැඩක් නැහැ. කතාකට ගැම්මට මේකටත් අවුට් කරා විකට් එක. මම එපා වෙනවාට මේ ක්‍රිකට් ගේම් ඔහොම සෙල්ලම් කරන එක මට ගහ ගන්න බෑ. ඉතින් ඕගොල්ලෝ සෙල්ලම් කරලා බලන්න ඒක මාරු හැබැයි. මම විකට් එක මේකද ගෙව්වේ නැත්තම් මන්ද පුල්ල. අම්මට සිරි ඒකත් අඩු නෑ අවුලක් නෑ. ඒක සෙල්ලම් කරා ඊට පස්සේ මොකද මේක සෙල්ලම් කරලා තියෙන්නේ. නෝ සෙල්ලම් කරා අම්මට සිරි වෙන්නම ගෙවුවා අම්මෝ. අඩෝ විකට් එකක් ගියා. මං විකට් එකක් ෂිෂ් සෙල්ලම් කරන්න ගියම පානවාට විකට් එකක් ගියන් ෂිෂ් කොහරි විකට් එකක් දෙවි ගියා. ඉතින් මට කරන්න දෙයක් නැහැ. දුක තමයි මේ සෙල්ලම් ගන්න බලවෙන්නේ බලන්නේ. බලමු ඕගොල්ලෝ සෙල්ලම් ගන්න බලන්න ඕගොල්ලොන්න පුළුවන්. මෙන්න මේම ඔන්න සෙල්ලම් කරා. ඒකත් විකට් එකක්ද නෑ. විකට් එකක් ඕයි. අඩෝ විකට් එකක් ගියා. අඩේ මේ බින්දුවටම ලකුණු 50ට විතර කණ්ඩ වෙයිද දන්නේ නැහැ. ඕන්න දැම්ම බෝලේ. අඩෝ මොකද්ද ඔය උනේ? වෙලාවට අඩෝ මොකද බං මේ වෙලා තියෙන්නේ? අඩුයි වෙලාවට අඩේ 12යි විකට් 4ක් ගිහලා තියෙන්නේ ඉන්දියාවත් එක සෙල්ලම් නැහැ වගේ වෙලාවට 4ක් ගහගත්තා. එල 4ක් ගෙවුවා කොහොම හරි දැන් ඕම් බෝල් දාන දැන් ඔය බෝල් වල එක්ක විකට් එකක් කොච්චක් නෑ නෑ අවුලන්නේ ලොෆ්ට් කියන එක නිල් පාට වුණාන් පස්සේ ඔයගොල්ලෝ සෙල්ලම් ගන්න නැත්තම් ඒක වදින්නේ ඒක මොකක්ද වන්දන්න වෙලා 4ක් ගහගත්තා යන්දා වැඩි. ඉතින් ග්‍රැෆික් ක්වොලිටි එකත් තුන්නා මේ ගේම් එක වට හොඳයි. ඉතින් ඔයගොල්ලෝ සෙල්ලම් කරලා බලන්න. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. අපේ views එන්නේ නැති සීන් එකක් තියෙනවා මොකක්ද දන්නේ අවුල. මම අර වීඩියෝස් එක ඊයේ දාන්නත් බැරුණා. මේ පොඩි වැඩ වගේක් තිබ්බා. ඉතින් වීඩියෝ එක අද අනිවාර්යෙන් බලන්න. මේ දාන වෙලාව වෙනකොට දැන් මේ වීඩියෝස් එක දාන්නේ රෑ 7ට ඇවිල්ලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ දැන් බලනවා නම් මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට හිතට දැනෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඕනේ. මතක් කරලා channel එක subscribe කරන්න. ඉතින් ඕගොල්ලෝ කියන්නේ මම ටෙක් වීඩියෝස් දාන්නද මේ ක්‍රිකට් ගේම් සෙල්ලම් කරන වීඩියෝස් දාන්නද කියලා ඔයගොල්ලෝ පොඩි අදහසක් කමෙන්ට් එකක් දාන්න. මේක ඔයගොල්ලන්ට හොඳින් රස විඳ නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම එකම කියවනවා වගේ කියලා හිතන්න බෑ. ඉතින් මම ඊළඟ බෝලට සෙල්ලම් කරා මෙන්න මේ විදියට. ඔන්න ඔය විදියට මම ලකුණු 4ක් ගහලා ටික ලකුණු වැඩි කර ගන්නවා. ඉතින් පස්සේ
ඔන්න වැඩි කරගෙන යනකොට ඉතින් මටත් එපා වුණා. ඕවර්ස් 10ක් කියලා සෙල්ලම් නැහැ. දැන් යන්නේ තුන්වෙනි ඕවරේ පළවෙනි බෝලේ. දැන් යන්නේ තුන්වෙනි ඕවරේ දෙවෙනි බෝලේ. ඉතින් ඔන්න ඔහම සෙල්ලම් කරගෙන යනවා. ඉතින් මේක මේ එපා වෙන්නේ නැහැ. ඉතින් මට මේ වීඩියෝස් එක ගොඩක් දික් වෙලා තියෙන්නේ විනාඩි 11ක් වගේ ඇති මං හිතන වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් ඒකින්ද වීඩියෝස් එක දාන්න කිව්වම ගොඩක් එපා වෙනවා. වීඩියෝස් එක ඕගොල්ලෝ දික් කළාන් පස්සේ බලන්නේ නැහනේ. ඒකින්ද මම වීඩියෝස් එක කොට කරලා හදන්න බැලුවේ. ඉතින් මේ හොඳම ටික ඉතින් ෂෝට් කරලා දාලා වැඩකුත් නැති හින්දා මම මේ වීඩියෝ එක මෙහෙම දැම්මා. වීඩියෝ එක බලන්න දිගටම. ඉතින් ඔයගොල්ලෝ මේක සෙල්ලම් කරලා බලන්න ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා. මම ලින්ක්ස් මොකවත් දාන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකේ ගිහලා ක්‍රිකට් ගේම් කියලා සෙල්ලම් කරපුවම එනවා පළවෙනි එක සිංහ ක්‍රිකට් කියලා. ඉතින් ඕගොල්ලෝ ඒක සෙල්ලම් කරගන්න සතෙක් කෑ ගන්න ඕගොල්ලෝ කරන් ගන්න එපා. ඉතින් මෙන්න මේක ඔන්න ඔය විදිහට සෙල්ලම් කරගෙන යනවා. දැන් යන්නේ තුන්වෙනි ඕවරේ පස්වෙනි බෝලේ. ඒ කියන්නේ ලාස්ට් බෝලේ. හරි ඉතින් ඉවරයි. ඒකත් ඉවරයි. හතරවෙනි ඕවරේ දැන් යන්නේ. මේගොල්ලෝ ඇත්ත විදිහටම නිකන් කැච් එහෙම අල්ලනවා. නිකන් මට ඒක නිකන් ආසයි දුනා කියන්නේ බලන්න උන්නේ කැච් අල්ලනකොට එහෙම. ඔය පේනවනේ කැච් එක අල්ලගත්තා. ඉතින් වැඩක් නැහැ කතා කරලා ඕන අවුට්. 35ට අවුට් කතා කරලා වැඩක් නැහැ. වීඩියෝ දානකොට හැම වෙලේම අවුට්. තමයි 35ට 5ක් අවුට් නේ. තව පහයිනේ තියෙන්නේ. මම මේක මැච් එකේ බැක් වුණා වැඩක් නැහැ. මට එපා වෙලින් තියෙන්නේ. ඉතින් මේ යස් දීලා මම බැක් කරනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වර්ල්ඩ් කප් එක ගෙදරට ගේන්න සීන් එකක් තියෙනවා. ඉතින් මේ සිංහ ක්‍රිකට් කරේ මේ ගොඩාක් ගේම්ස් තියෙනවා පේනවනේ. ටෙස්ට් මැච් තියෙනවා. ප්‍රීමියර් ලීඩර්ස් වර්ල්ඩ් කප් එක තියෙනවා. ඒ වගේ මැච් ගහන්න තියෙනවා. ඕගොල්ලෝ මැච් ගාලා මේක ආසල් කරන්න පුළුවන්. මේ ගේම් එක ඇත්තටම පට්ට හොඳයි. ඕගොල්ලෝ සෙල්ලම් කරලා බලන්න කියලා තමයි මටත් ඉතින් කියන්න තියෙන්නේ. මෙතනින් වීඩියෝ එක ඉවරයි.